ප්‍රොවෙජ් ස්මාර්ට් ට්‍රේඩින් ඇකඩමි එකට සියලු දෙනාම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ෆොරෙක්ස් ට්‍රේඩින් වල තියෙන තවත් පැත්තක් සම්බන්ධව. ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම කියලා දෙන්නම් ෆොරෙක්ස් ට්‍රේඩින් කියලා කියන්නේ මොකක්ද සහ ෆොරෙක්ස් ට්‍රේඩින් වලින් කොහොමද හරියටම අපි ප්‍රොෆිට් එකක් ලබා ගන්නේ කියලා. ඉතින් මේක හඳුන්වා දීමේ වැඩසටහන විදියට මම මුලින් ඉඳන් සරලව ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ මොකක්ද ෆොරෙක්ස් ට්‍රේඩින් වලින් කොහොමද ප්‍රොෆිට් එකක් ලබා ගන්න කියලා පැහැදිලි කරනවා. අපිත් එක්ක ෆොරෙක්ස් ට්‍රේඩින් කරන කට්ටිය සහ ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන අහලා තියෙන කට්ටිය සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. නමුත් ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන කිසිම දෙයක් නොදන්න ෆන්ඩමෙන්ටල් නොදන්න කෙනෙක්ට මේක මුලින් ඉඳන් සරලව අල්ලගන්න ඕන නිසා මම මුලින් ඉඳන් සරලව මේ වැඩසටහන් මාලාව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒදී ඔයගොල්ලන්ට ගොඩක් කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම මැනුවල් ට්‍රේඩ් කරන කට්ටියටත් මුල සිට සරලව මෙම channel එක හරහා ඔයගොල්ලන්ට මම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. රයිට් මම ඔයගොල්ලන්ට මුලින්ම ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන කියන්න කලින් මම ට්‍රේඩින් බිස්නස් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා සරලව පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්නම්. අපි දැන් බලමු ට්‍රේඩින් බිස්නස් එකක් කියන්නේ මොකක්ද කියලා. උදාහරණයක් විදිහට අපි ගමු කාර් එකක්. X කියලා පුද්ගලයෙක් ගාව කාර් එකක් තියෙනවා. එයා ඒ කාර් එක විකුණන්න බලාපොරොත්තු වෙනවා. විකුණන්න බලාපොරොත්තු වෙන්නේ මිලියන 150කට රුපියල් වලින්. ඉතින් මෙයාට මේක එකවර විකුණ ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ සඳහා එයා වෙනත් පුද්ගලයෙක්ව සම්බන්ධ කරගන්නවා. හරිද? එතකොට අපි හිතමු එයා ඒ පුද්ගලයා බ්‍රෝකර් කෙනෙක්. ඉතින් එයා බ්‍රෝකර්ව හම්බෙලා කියනවා මට මේ කාර් එක විකුණ ගන්න ඕන මිලියන 150කට. ඔයාට පුළුවන් ද විකුණලා දෙන්න කියලා අහනවා. එතකොට බ්‍රෝකර් මොකද කියන්නේ? හරි මම විකුණලා දෙන්නම්. මට පොඩි දවසක් දෙන්න කියලා බ්‍රෝකර් කාලේ ඉල්ලගෙන ඊට පස්සේ බ්‍රෝකර් කොහොම හරි මේ වාහනේ අරගෙන එයා විකුණනවා. හැබැයි බ්‍රෝකර් මෙයා මිලියන 150ට ගත්ත වාහනේ මිලියන 150ට විකුණන්නේ නැහැ. එයා විකුණන්නේ එයාටත් ලාභයක් තියාගෙන. එතකොට එයා කීයටද? එයා විකුණනවා මේ වාහනේ මිලියන 200කට එයා විකුණනවා. රුපියල් වලින්. එතකොට එයාට ලාභය තියෙනවා මිලියන 50ක්. බලන්න එයා මේ බිස්නස් එකේ මිලියන 50ක ලාභයක් තියන් එයා විකුණනවා. ඔන්න ඔය බිස්නස් එකට අපි සරලව කියනවා ට්‍රේඩින් බිස්නස් එකක් කියලා. දැන් අපි බලමු ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. ෆොරෙක්ස් ට්‍රේඩින් එකේ වෙන්නේ අර සංසිද්ධියම තමයි. නමුත් එතන තියෙන්නේ භාණ්ඩයක් නෙමෙයි එතන තියෙන්නේ මුදල්. අපි හිතමු එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකින් මිලදී ගන්නවා සහ විකුණනවා. ලාභයක් තියාගෙන. ඕක තමයි ෆොරෙක්ස් ට්‍රේඩින් කියලා කියන්නේ. රයිට්. මම දැන් ඔයගොල්ලන්ට සරලව පැහැදිලි කරන්නම් කොහොමද මේ ෆොරෙක්ස් ට්‍රේඩින් බිස්නස් එක කරගෙන යන්නේ කියලා. රයිට්. අපි දැන් බලමු මේ ෆොරෙක්ස් මාකට් එක සමග සම්බන්ධ වෙලා කොහොමද අපි ගනුදෙනු කරලා ලාභයක් උපයාගන්නේ කියලා. මේ සඳහා අපි මුලින්ම ලෝකයේ තුල හොඳින් හුවමාරු වෙන මුදල් වර්ගයක් තෝරාගත යුතු වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් සහ US ඩොලර් මේ සඳහා යොදා ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා රුපියල් සහ USD අතර විනිමය අනුපාතිකය නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි US ඩොලර් එක අඩු වෙනකොට අපි මිලදී ගන්නවා. ඒ වගේම තමයි අපි යම් කාලයක් බලන් ඉඳලා ඒ ඩොලර් එක යගේ වැඩි වුණායින් පස්සේ විකුණලා දානවා. එතකොට අපිට ගත් මිල සහ විකුණු මිල අතර වෙනස අපිට ලාභයක් විදිහට උපයා ගන්න පුළුවන්. මම බිස්නස් එක පටන් ගන්න කැමති සියලු දෙනාටම ආදරෙන් ආරාධනා කරනවා මාත් සමග මේ ව්‍යාපාරය හොඳින් ඉගෙනගෙන පටන් අරගෙන සාර්ථක වෙන්න කියලා. මොකද ඔයගොල්ලන්ට මේ වෙනුවෙන් අමතර කාලයක් වෙන් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මුලින්ම ඉගෙන ගන්න අයට මේ හරහා මාසික රුපියල් 30000ත් 50000ත් අතර මුදලක් උපයා ගන්න පුළුවන්. ඉන්පසුව ටිකෙන් ටික අපිට වැඩි කරගන්න පුළුවන් මාස්පතා ඔයගොල්ලන්ගේ ලාභය. ඉතින් මම ඔයගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වැඩසටහන් මාලාවම ඉස්සරහට කරගෙන යන්න කැමතියි ඔයගොල්ලොත් එක්ක. ඉතින් මේ channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. එතකොට මගේ පළවෙනි පාඩමේ නම් ඔයගොල්ලන්ට එම වීඩියෝ ටික ඉක්මනට ලැබෙනවා. ඒත් එක්ක මම ඊළඟ පාඩමෙන් පටන් ගන්නවා forex auto trading system එක මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙනවා. ඒත් සමගම තිරේ දිස්සන WhatsApp අංකය හරහා මාව ඍජුවම සම්බන්ධ කරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න අවශ්‍ය කට්ටියට මගේ WhatsApp අංකය හරහා මාව සම්බන්ධ කරගෙන ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම ඉක්මනින් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා.